විශේෂයෙන්ම අපි මේ වෙලාවේ අපි ගාව අනිත් ඩොකියුමන්ට් තියෙනවා. අපි බලන්න ඕන පොලිස් රිපෝට් එකයි ID එකයි. ID එක පරණ තියෙන කට්ටිය ඔක්කොම ID එක අලුත් කරගන්නව නම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස. මොකද ට්‍රාන්ස්ලේට් කරන්න යන ගානම වගේ ගානක් තමයි ID එක අලුත් කරන්න යන්නේ. ලංකාව වටේට ප්‍රාදේශීය කාර්යාල තියෙනවා දවසෙන් ID එක අලුත් කරන මම දන්න විදිහට 7ක් 8ක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලලා මම දාන්නම්. එතකොට ඒකට ගිහිල්ලා මේ කරගන්න පුළුවන්. ඉස්සෙල් ග්‍රාම සේවක හම්බෙලි වෙලා ග්‍රාම සේවක කියන මොනවද කරන්න ඕනේ කියලා ග්‍රාම සේවක කියන විදිහට වැඩේ කරාට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා දවසෙන් ගන්න පුළුවන්. උදේ 8ට බාර දුන්නම දවල් 12ට ගන්න පුළුවන්. ඒ ID එක. එහෙම නැත්නම් ID එක ට්‍රාන්ස්ලේට් කරනවා නම් බලයලත් කෙනෙක්, ඒ කියන්නේ හරි කෙනෙක් බලලා ට්‍රාන්ස්ලේට් කරන, ඒ කියන්නේ බලය තියෙන කෙනෙක් බලලා ට්‍රාන්ස්ලේට් කරගන්න. ඒකටත් මං හිතන්නේ ඒ රුපියල් 1000ක් 1500ක් 1500 2000ක් විතර යාවි. ඉතින් අලුත් කරගන්න එක තමයි හොඳම වැඩේ පරණ තියෙන කට්ටිය. ඊළඟට ID එක තමයි එක පළවෙනි එක. ඊළඟට පොලිස් රිපෝට් එක. පොලිස් රිපෝට් එක තමන්ගේ අදාළ පොලිසියට ගිහිල්ලා කතා කරන්න කියලා කිව්වේ මොකක්වත් නිසා නෙවෙයි. ඒගොල්ලෝ මේ අවුරුදු කාලෙත් නිසා ඒගොල්ලන්ට වැඩත් වෙන, ඒ කියන්නේ ෂිෆ්ට් එකට කට්ටිය පොඩ වෙන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලෝගේ වැඩත් එක්ක ඕක දාන්න නැති වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා උනන්දු වෙලා කරගත්තොත් දාගන්න පුළුවන්. දැන් මම ගොඩක් අයට කිව්වේ මම ගිහිල්ලා කරෙත් ඒකයි. මයි ගණේෂුයි ගියේ මේ පෙරේදා දෙයියද ගිහිල්ලා ඉවරලා අපි කිව්වා මෙහෙම අ, අපිට 21 වගේ ඩොකියුමන්ට් බාර දෙන්න තියෙනවා. ඒකයි මේ පොඩ්ඩක් මේක බලන්න ආවේ. මේක පොඩ්ඩක් ඉක්මන් කරලා දාලා දෙන්න කියලා. ෂේප් එකේ කියන් තින්නේ. එතකොට ඒක ඒගොල්ලෝ එදාම කරලා දෙනවා. ගොඩක් දුරට අපි ගියාට පස්සේ ගෙදරට එන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකෝ අපි ගිහිල්ලාම එතෙන්දි කතා බහ කළානේ. හැබැයි කෝල් කරලා එහෙම නෙවෙයි යන්න ඕන. ගියාම තමයි වැඩේ කෙරෙන්නේ. හරිද? ඔක මම කලින් ඉඳන්ම කියලා තියුණා කට්ටියට. ඊළඟට එහෙම කරලා ඉවර වෙලා ඊට පස්සේ හෙඩ් ඔෆිස් එකෙන් චෙක් කරගන්න ඕන අදාළ පොලිසිය එක පොලිසිය වෙන්නත් පුළුවන්. සමහරුන්ට උපතේ ඉඳන් ඉන්නකොට පොලිසි දෙක තුන අයිති වෙන කට්ටියක් ඉන්නවා. ඒ හැම පොලිසියටම යන්න ඕන. හොඳේ. ඒ කියන්නේ පොලිසි දෙකක ඉන්නව නම් ඒ දෙකටම ගිහිල්ලා ඔක කියන්න ඕන. මොකෝ අපි ප්‍රියාපදිංචි වෙලා හිටපු හැම පොලිසියකටම මේක එනවා. ඊට පස්සේ ඒක කොළඹට ගියාට පස්සේ ඒගොල්ලොත් දාලා කොළඹට ගියාට පස්සේ කොළඹින් CID ඔෆිස් එකටයි බුද්ධ්‍යංශයටයි ත්‍රස්ත විමර්ශන ඒකකයටයි ඔහොම කොටස් 3-4ක් තියෙනවා. චෙක් කරලා බලන්න අපේ ඩෙන්ටිටිය දාන. ඒකට සාමාන්‍යයෙන් පැය 24ක් වගේ යනවා. එතකොට ඒක කෙරෙන්නත් කාලය තියෙන්න ඕන නිසා ඉක්මනට ওই වැඩ ටික කරගෙන ඉවර වෙලා හෙඩ් ඔෆිස් එකට කෝල් කරලා අහන්න ඕන අපේ ඒ තොරතුරු ටික ඇවිල්ලාද තියෙන්නේ අදාළ අංශයට මේකට කියලා. ඊට පස්සේ ඒක ඕකේ නම් ඇවිල්ලා නම් තියෙන්නේ අපිට හදිසියෙවත් දැන් 16 17 වගේ වෙනකොට මැසේජ් එක ආවොත් මේ ගොඩක් දුරට මට හිතෙනවා 16 17 අපේ වැඩේ ඉක්මන් වෙන නිසා 16 17 වගේ මැසේජ් එයි කියලා මේ 21 22 වගේ ඩොකියුමන්ට් බාර දෙන්න. එහෙම වුණොත් ඒ කාලේ වෙනකොට පොලිස් දැන් මේ අවුරුද්දයි මේ ඒවා නිසා තැපැල් හරියට වැඩ කරේ නැතුනොත් පොලිස් රිපෝට් එකේ එන්න පරක්කු වෙන්න පුළුවන්. එහෙම වුණොත් කරන්න ඕන අපිට මැසේජ් එක ආවොත් හදිසියෙවත් එහෙට කතා කරලා කොලේ print කරලාද කියලා බලලා තැපැලට දාන්න එපා. අපි ඇවිල්ලා ගෙනියන්නම් කියලා රෙෆරන්ස් නම්බර් එක දීලා කියන්න ඕන. එහෙම කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක තියාගන්නවා. අපිට ගිහිල්ලා අරන් ඇවිල්ලා මේ ඩොකියුමන්ට් බාර දෙන දවසට බාර දෙන්න පුළුවන්. එතකොට පොලිස් රිපෝට් එකේ කතාව ඒක. ඊළඟට පාස්පෝර්ට් එක අපි ඩොකියුමන්ට් බාර දෙන දවසේ ඉඳලා අවුරුදු එකහමාරක් හෝ ඊට වැඩිය තියෙන්න ඕන. අවුරුදු එකහමාරකට දවසක් හරි අඩු නම් පාස්පෝර්ට් එක ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. හදිසියෙවත් එහෙම දැන් කරගන්න බෑනේ. පාස්පෝර්ට් අලුත් කරන්න දැන් කාලයක් නැහැනේ. එහෙම ප්‍රශ්නයක් තිබුණොතින් හදිසියෙවත් එදාට ඩොකියුමන්ට් බාර දෙන දවසට ඒගොල්ලෝ එදාට බාර ගන්න නැහැ. තව දිනයක්, ඒ කියන්නේ ළඟ දිනයක්, හෙට හරි අනිද්දා හරි එහෙම කියලා ළඟ දිනයක් දේවි. ඒක කතා කරලා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන්ගෙන් අපිට ආපු මැසේජ් එක පෙන්නලා පාස්පෝර්ට් කාන්තවරුවට ගිහිල්ලා ප්‍රයොරිටි කාර්යාලය හරහා එදාම වැඩේ කරගන්න පුළුවන්. එහෙම අවුරුදු එකහමාරට වැඩිය අඩුවෙන් තියෙන කට්ටිය ඉන්නවනම් දැනට ඒ වැඩේට සල්ලිත් හදාගෙන ඒ වැඩේට ලෑස්ති වෙන්න. හරිනේ. ඊට පස්සේ ෆොටෝ ටික ගහලා තියාගන්න. ෆොටෝ ඕකේ 3යිනේ ඉල්ලලා තියෙන්නේ. ඉස්සරහට දිගට ෆොටෝ ඕන වෙනවා. ඒ නිසා ෆොටෝ වලින් කොපි 10ක් විතර ගහලා තියාගන්න අතේ. සාමාන්‍යයෙන් මුලදී නම් 15ක් විතර ඕන. දැන් අපි ගොඩක් දුරට තැන් වලට දීලා නිසා තව 10ක් විතර ඕන වෙනවා. ඒක ගහගන්න මතක ඇතුව ෆොටෝ එක ගහනකොට පාස්පෝර්ට් ෆොටෝ කියන්න එපා. පාස්පෝර්ට් සයිස් ෆොටෝ කියන්න. මොකද දන්නවද? ගොඩක් කට්ටිය ගිහිල්ලා පාස්පෝර්ට් ෆොටෝ කියලා ඊට පස්සේ ෆොටෝ එක ගහලා ඔක්කොම කරලා පාස්පෝර්ට් එකට ඇප්ලිකේෂන් එක දාන මේ කොලේ දීලා.
එහෙම ඒවා වුණා මට කතා කරා එහෙම කොල්ලෝ පාස්පෝර්ට් සයිස් ෆොටෝ ඉල්ලන්න ගිහිල්ලා. ඕක කට්ටිය වරද්ද ගන්නවා පාස්පෝර්ට් ෆොටෝ නෙමෙයි පාස්පෝර්ට් සයිස්. ඒ කියන්නේ මේ දැන් ෆොටෝ එක පාස්පෝර්ට් එකට ඔන්ලයින් ගැහුවට ඉස්සර ෆොටෝ එක ගැහුවේ සයිස් එකක් තිබුණානේ. රෙගියුලර් සයිස් එකක් තියෙනවා. ඒ සයිස් එකට පාස්පෝර්ට් සයිස් එකට ෆොටෝ එක ගහගන්න සුදු පසුබිම. වැදගත් විදිහට ෆොටෝ එක ගහන්න ඕගොල්ලෝ මේ කියන්නේ අතේ ෆොටෝ නැත්නම් මම මේ කියන්නේ. ඒ කියන්නේ හොඳට මේ රැවුල කපලා සම්පූර්ණ රැවුල කපලා ෆොටෝ ගහන්න. මොකද රෙස්ටුරන්ට් කියන්නේ හොටෙල් ෆීල්ඩ් එකට අනිවාර්යයෙන්ම රැවුල කපලා තියෙන එක ඉතා වැදගත්. ඒක ඔයගොල්ලෝ දන්නෝනේ ඉතින් ඒ නිසා එහෙම කරගන්න ඊළඟට ඔව් ෆොටෝ ටික වැඩේ ඒක ඊළඟට පාස්පෝර්ට් එකේ කලර් ෆොටෝ 4ක් ඕන ඒක නම් අවුලක් නැහැ නේ කරගන්න පුළුවන් නේ ওই ටික තමයි විශේෂයෙන්ම බලන්න ඕන හැඳුනුම්පත පොලිස් ක්ලියරන්ස් එක පාස්පෝර්ට් එක අවුරුදු 1කමාරක් තියෙනවද කියන එක ඔන්න ওই වැඩ ටික කවුරුත් බලා ගන්න දැම්ම මොකද අපිට කාලය නැති වෙන්න පුළුවන් අද මැසේජ් එක එන්න පුළුවන් හෙට ඩොකියුමන්ට් බාර දෙන්න කියලා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හොඳේ. දැන් අර හවුස් කීපර්ස්ලාගේ ට්‍රේනින් එකට අද රෑ 7 කාලෙකින් එනවද මොකද වෙන්නේ කියලා තොරතුරක් අනිවාර්යයෙන් මේවි. ආපු ගමන් දෙන්න. හරිනේ මේ මම කියපු ටික හොඳට බලා ගන්න මේ අනිවාර්යයෙන්ම මේ ඉස්සරහට නැත්තම් ඕකට ප්‍රශ්න වෙනවා කට්ටියට. හොඳේ. තව දෙයක් තියෙනවා කියන්න මේ මෙඩිකල් එක සම්බන්ධව. දැන් මෙඩිකල් එකට මම කරේ ලංකා හොස්පිටල්නේ. මම ලංකා හොස්පිටල් එකට අද කතා කරා ඒ සම්බන්ධයෙන් දැනගන්න විස්තරයක් දැනගන්න. මොකද මේ ගොඩක් කට්ටියට කෝල් ඇවිත් තියෙනවා මේ ගොඩක් නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයකට කෝල් ඇවිත් තියෙනවා. තම තමන්ගේ මෙඩිකල් වල අවුල් තියෙන අයට විතරයි කෝල් එක එන්නේ. මම කෝකටත් හරි තොරතුරක් දැනගන්න ලංකා හොස්පිටල් එකට කතා කරා. ලංකා හොස්පිටල් එකෙන් කිව්වා 16 වෙනිදා අපේ ඩොකියුමන්ට් ටික යවනවා කොහෙට. ඒ කියන්නේ ඉල්ලීමක් කරලා තියෙනවලු 16 එවන්න කියලා. එතකොට 16 වෙනිදා යවනවයි කියන්නේ අපේ මොන හරි අඩුපාඩුවක් තියෙනම් අපි ඒගොල්ලන්ට කෝල් කරන්න ඕනේ නැහැ කිව්වා. අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒගොල්ලෝ අපිට කෝල් කරනවා කිව්වා. 16ට ඉස්සෙල්ලා කෝල් එකක් ආවේ නැත්නම් ඕගොල්ලෝගේ මෙඩිකල් එක ඕකේ කියලා හිතා ගන්න කිව්වා. එහෙම කිව්වා. තව දෙයක් එතකොට 16 වෙනිදාටම ඉල්ලලා තින්නේ මෙඩිකල් එක විදේශ සේවාවකින් අනිවාර්යයෙන්ම මේ වැඩේ ඉක්මන් වෙන නිසා හොඳේ. ඒක විශේෂයෙන්ම එතනත් පොයින්ට් එකක් නේ ඉක්මන් වෙන නිසානේ එහෙම ඉල්ලලා තියෙන. ඒ නිසා ડોකියුමන්ට් බාර දෙන්න බොහොම ඉක්මනට ඒවි හොඳේ. මේ ඊළඟට මේ කවුරුත් ඇලර්ට් එකේ ඉන්න තමන්ගේ ෆෝන් එක මේ මෙඩිකල් සෙන්ටර් එකට ඒ කියන්නේ හොස්පිටල් එකට දීපු ෆෝන් නම්බර් එක හැමතිස්සෙම වැඩ කරන තැන තියාගෙන ඉන්න වැඩ කරන මේ ඒ කියන්නේ ඇහෙන විදිහට තියාගෙන ඉන්න මොකද හදිසියවත් හොස්පිටල් එකෙන් කෝල් එකක් ඇවිල්ලා මග ඇරුණොත් අපි දන්නෙත් නෑ මේ අපේ මෙඩිකල් එකේ අවුලක් තියෙනවා එතකොට මෙඩිකල් එකේ හෙට යන්නෙත් නෑ අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන්ම හොඳේ ඒ වගේම දැන් ඔය හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා නම් අනිවාර්යයෙන්ම කොළඹ නම්බර් එකකින් ඉන්නේ කෝල් එකක් එන්නේ ඒ කියන්නේ 0112 නම්බර් එකකින් තමයි ගොඩක් දුරට එන්නේ මොබයිල් නම්බර් වලින් උතන වෙලාවල් තියෙනවා එහෙම 0112 නම්බර් එකකින් කෝල් එකක් ඇවිල්ලා තියෙනවා දැක්කොත් ඒ කෝල් එක මිස් වෙලා නම් අනිවාර්යයෙන්ම අනිත් පැත්තට ඔයගොල්ලෝ කෝල් එකක් ගන්න හොඳේ අරගෙන බලන්න මම මේ කියන්නේ කට්ටියට වෙච්ච දේවල් අත්දැකීමෙන් මට කතා කරලා අහපුවට තමයි මම මේ උත්තර දෙන්නේ හරියට මොකද අපි ওই ටික ඇලර්ට් එකේ ඉන්න ඕන අපේ වැඩේ හරියට කලට වේලාවට කරගන්න ඕන ඒ වගේම තමයි මේ හඬපට අපිට ලබා දුන්න ඒ සහෝදරයටත් බොහොම ස්තුතියි කියන ගම. ඔයාලට මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා like කරලා comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින්.